දිට්වා සුලිකුණාටුවෙන් හා වනාලි ප්‍රහාර වලින් සිදු වූ හානි වෙනුවෙන් සහ ජනාධිපති අරමුදලින් වන්දි මුදල් ලබා දීම ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිට්වා අපදා සම්බන්ධයෙන් 14 දෙනෙකුටත් වනසත්ව හානි සඳහා 26 දෙනෙකුටත් ජනාධිපති අරමුදලින් 5 දෙනෙකුටත් වන්දි හා දීමනා මෙහිදී ප්‍රදානය කෙරුණා. මෙලෙස බෙදා දුන් සම්පූර්ණ මුදල රුපියල් 3 කෝටි 64 ලක්ෂ 2990ක්. අද ජනාධිපති අරමුදල කියලා කියන්නේ මේ රටේ කවර හෝ කණ්ඩායමක් කවර හෝ පුද්ගලයෙක් අසරණ වෙනවා නම් ආන්ගේ අසරණභාවයෙන් මුදවා ගන්නට සමත් වෙච්ච අරමුදලක් බවට පත් කර ගන්න තිබෙනවා කියන එකට සාක්ෂි තමයි ඔබ ඇස් ඉදිරියේ දකින්න. විශේෂයෙන්ම වන අලි නිසා වෙන හානි උවදුරු වලට අදාළ වන්දි ගෙවීම් ගණනාවක් සිද්ධ කරා. නමුත් අපි හිතන්නේ නැහැ වන්දි ගෙවීමෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් කියලා. ඊට වඩා සමාජ කාර්යභාරයක් අපේ කරමත උරමත පැටවෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී නිශ්චිත විසඳුම් වලට ළඟා වෙන්න උත්සාහ කරමින් ඉන්නවා.